ඒ මං කිව්වනේ දවස් දෙකකින් iPhone එකක් ගන්නවා කියලා ඔන්න මං ගෙනාවා. අම්මට සිරි iPhone 14 එකක් නේ බං. කොහොමද බං ඔබ ගත්තේ ඔක? කොහොමද කියන්නේ? මං දවස් දෙකක් කන්නේ නැතුව හිටියේ බං. ගෙදරින් මට iPhone එකක් අරන් දුන්නා බං. ඔව් බං. මමත් කන්නේ නැති ඉදලා තමයි අම්මලාට කියලා බයික් එක ගත්තේ. ඒක නෙවෙයි බං. මොකක්ද උඹලා අප්පච්චි කර රස්සාව? ඇයි බං ඔබ දන්නේ නැද්ද? අතන කාගෝ එකේනේ අපේ අප්පච්චි සිකියුරිටි ජොබ් එක කරන්නේ. ඔබගේ අප්පච්චිට පඩිය කීයක් විතර හම්බ වෙනවද බං? අප්පච්චිට රුපියල් 60000ක් 70000ක් විතර හම්බ වෙනවා බං. එතකොට තාරකයා උඹලගේ අප්පච්චිට කීයක් විතර පඩිය හම්බ වෙනවද? අපේ අප්පච්චිලත් 60ක් 70ක් විතර හම්බ වෙනවා බං. ඒ කියන්නේ උඹ අප්පච්චිගේ මාස 3ක පඩියක් එක දවසින් ඉවර කරා. ඉතින් බං අපේ අප්පච්චිලා අම්මලා අපි වෙනුවෙන් සල්ලි හම්බ කරනවා නම් අපි වේදම් කරපුවම මොකද වෙන්නේ? හරි. මට මේක කියපන්කෝ. උඹගේ අප්පච්චි උඹට ෆෝන් එක අරන් දෙද්දී උඹගේ අප්පච්චිගේ මූණේ සතුටක්ද තිබ්බේ දුකක්ද තිබ්බේ? මේ ෆෝන් එක කීයක් එනවද මුදලාලි? මේ 14 Pro Max එක 280කට දෙන්න පුළුවන්. චිර ගානක් වෙනවද? ගණන් කරලා ගන්නකො. ඇයි මම මේ වගේ මූණේ කිසිම සතුටක් නැත්තේ? මෙච්චර ලොකු මිලකට පුතාට ෆෝන් එකක් අරන් දීලා සතුටු වෙන්න එපා. දවස් දෙකකින් මගේ පුතා මුකුත් කෑවේ නෑ මහත්තයෝ. ෆෝන් එකක් අරන් දෙනකම් මුකුත්ම කන්නේ නෑ කිව්වා. දරුවා කන්නේ නැතුව ඉඳලා මොනවා හරි වුණොත් මහත්තයෝ මේ සල්ලි වලින් මම මොනවා කරන්නද? ඒ නිසා අසරණකමට මේ ෆෝන් එක අරන් දෙන්න වුණා. උඹට ඒක පොඩ්ඩක්වත් ලැජ්ජා හිතුන්නේ නැද්ද? උඹගේ සතුට වෙනුවෙන් උඹගේ අප්පච්චි ওই විදිහට අසරණ කරද්දි. ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් මොකද්ද බං තියෙන්නේ? උඹත් කවදාරි දෙමව්පියන්ගෙන් දෙයක් ගන්න වුණාම එහෙම කරන්නේ නැතිනේ. මම බං ජීවිතේ ගොඩාක් දුක් විඳලා තියෙනවා. ජීවිතේ අහිමිවීම් ගොඩක් දැකලා තියෙනවා. මම කවදාවත් මගේ ආශාවන් වෙනුවෙන් දෙමව්පියන් ওই විදිහට අසරණ කරලා නැහැ. මම දැකලා තියෙනවා බං මගේ අප්පච්චි කොච්චර අමාරුවෙන්ද සල්ලි හොයන්නේ කියලා. එක නිවාඩුවක්වත් ගන්න නැතුව මුළු මාසෙම අප්පච්චි වැඩ කරන්නේ අතට ලොකු ගාණක් ගන්න කියලා හිතාගෙන. මම කවදාවත් දැකලා නැහැ බං අවුරුද්දට අප්පච්චි ඇඳුමක්වත් ගන්නව අප්පච්චිට කියලා. උඹලා මේ විදිහට දෙමව්පියන් අසරණ කරලා ගන්න දේවල් වලින් කොහොමද බං සතුටු වෙන්නේ දරුවෝ විදිහට? ඇත්තටම උඹලා ගැන ලැජ්ජයි බං.